හායි හැමෝටම සුබ දවසක්. අද මම මේ වීඩියෝ එකෙන් පොඩි වෙනස් වැඩක් කරනවා. ඔයාලට පේනවා ඇති මම මේ ලස්සන වට්ටක්ක ගෙඩියක් හෙමින් සීරුවේ පාට කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් මේක දිහා බලාගෙන ඉන්න ගමන් මට හිතුණා ඔයාලත් එක්ක පොඩි නිදහස් කතාවක් දාන්න. ඇත්තටම වට්ටක්ක කිව්වම අපිට මතක් වෙන්නේ හැමදාම දකින උයලා කන සරල එළවලුවක්නේ. හැබැයි අපි කවුරුත් හිතන්නේ නැති මේ වට්ටක්ක ගෙඩිය ඇතුලේ හැංගිලා තියෙන පුදුමාකාර රහස් කිහිපයක් ගැන අද මම ඔයාලට කියන්න. මම මේ පාට පැන්සල් වලින් වර්ණ තවරගෙන යන රිද්මේ දිහා බලාගෙන ඔයාලගේ දවස පුරා තිබුණු හැම මහන්සියක්ම ආතතියක්ම මොහොතකට අමතක කරලා දාලා මේ කතාවට සවන් දෙන්න. ඔයාලා කවදා හරි වට්ටක්ක ගෙඩියක් අතට අරන් ඒකේ තියෙන මේ ඉරි එහෙම නැත්නම් ගැඹුරු කට දිහා අවධානයෙන් බලලා තියෙනවද? අපි හිතන්නේ ඒක නිකම්ම හදුණු හැඩයක් කියලා. හැබැයි ඒක පිටිපස්සේ සබදාමේ ලස්සන රහසක් තියෙනවා. මේ හැම රේඛාවක්ම හැදෙන්නේ පරිපූර්ණ රටාවකට. ඒකෙන් තමයි වට්ටක්ක ගෙඩිය ඇතුලේ තියෙන බීජවලට නිවැරදිව වැඩෙන්න ඉඩකඩ වගේම හැම පැත්තටම සමබරව හිරු එළිය ලැබෙන්න සලස්වන්නේ. මම මේ රේඛා ඇතුළට කහ සහ තැඹිලි පාට පුරවනවා වගේම අපේ ජීවිතේ තියෙන අවුල් සහගත සිතුවිලි හෙමින් සීරුවේ සංසුන් කරගන්න පුළුවන් නම් කොච්චර ලස්සනයිද? දැන් මම ඔයාලට කියන්නම් හුඟක් දෙනෙක් කවදාවත් අහලා නැති ඇත්තටම පුදුම හිතෙන කරුණු දෙකක්. පළවෙනි එක තමයි අපි හැමදාම වට්ටක්ක උයලා කන නිසා මේක එළවලුවක් කියලා හිතුවට විද්‍යාත්මකව වට්ටක්ක කියන්නේ ඇත්තටම පළතුරක්. ඔව්, සබදාම විසින් බීජ ඇතුළත් කරලා හදපු හැම නිර්මාණයක්ම අයිති වෙන්නේ පළතුරු කුලයට. හැබැයි ඊටත් වඩා පුදුම හිතෙන දෙවෙනි රහස තමයි අකුණුසැර සහ වට්ටක්කවැල් අතර තියෙන සම්බන්ධය. පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා මහා කුණාටු අස්සේ අහස ගොරවලා අකුණු ගහන දවස්වලට වට්ටක්කවැල් පුදුමාකාර වේගකින් වැඩෙන්න ගන්නවා කියලා. මොකද අකුණුසැර වදිද්දී වායුගෝලයේ හැදෙන ශක්තිය සහ නයිට්‍රජන් උරා ගන්න වට්ටක්කවැලට අමුතුම හැකියාවක් තියෙනවා. මම නම් හිතන්නේ ඒක පුදුම පාඩමක්. ජීවිතේට එන තරුණම කුණාටු සහ කඩා වැටීම් පවා තමන්ගේ වර්ධනයට තමන්ගේ ශක්තියට උදා කරගන්න හැටි සබදාම අපිට මේ වට්ටක්ක ගෙඩියෙන් කියලා දෙනවා වගේ. ඔයාලා දන්නවද මේ ලෝකෙ මිනිස්සු එක එක જાතියේ පිස්සු එහෙම නැත්නම් පුදුම සහගත තරඟ පවත්වනවා. අන්න ඒ වගේ වට්ටක්ක වලට වෙන්නුණු ලොකු තරඟ තියෙනවා ලෝකෙ පුරාම. මිනිස්සු තමන්ගේ වත්තේ වට්ටක්ක වවලා ඒව මහා දැවැන්ත විදියට හරියට පුංචි කාර් එකක් තරම් විශාල වෙනකම් වර්ධනය කරනවා. දැන්ට ලෝකේ වාර්තා වෙලා තියෙන ලොකුම වට්ටක්ක ගෙඩියේ බර කිලෝග්‍රෑම් 1200 ගණන්. හිතලා බලන්නකෝ එක මේක වට්ටක්ක ගෙඩියක් කිලෝ 1200ක් විතර බරයි කියන්නේ. ඒක කොච්චර මහා පරිමාණ නිර්මාණයක්ද කියලා. ඒ වගේ දැවැන්ත වට්ටක්ක ගෙඩි ප්‍රවාහනය කරන්න ක්‍රේන් පවා පාවිච්චි කරන්න වෙනවලු. සබදාමේ පුංචි බීජයකින් පටන් අරන් කොයිතරම් මහා දෙයක් කරන්න පුළුවන්ද කියලා පෙන්වන තවත් එක් අවස්ථාවක් තමයි මේක. ලෝකයේ බොහෝ රටවල වට්ටක්ක කියන්නේ සෞභාග්‍ය සහ ගෙදරකට ලැබෙන සැනසීමේ සංකේතයක්. අපේ රටේ වුණත් පැරණෝ තමන්ගේ ගෙවත්තේ එක වට්ටක්ක වැලක් හරි හැදුවේ අන්න ඒ නිසායි. ඒක හරිම සරලයි. හැබැයි මුළු පවුලකටම සැනසීමක් දෙනවා. දැන් බලන්න මම මේ හෙමින් සීරුවේ පාට කරපු වට්ටක්ක ගෙඩිය දිහා. ඒකට දැන් පුදුමාකාර පණක් ලැබිලා තියෙනවා නේද? සාමාන්‍ය දෙයක් වුණත් අපි ඒ වෙනුවෙන් කාලය දීලා ඉවසීමෙන් සහ ආදරයෙන් බලද්දි තමයි ඒක ඇතුලේ තියෙන ඇත්තම සුන්දරත්වය අපිට පේන්න ගන්නේ. ඉතින් ඩේලි චැප්ටර්ස් එකත් එක්ක එකතු වෙලා ගත කරපු මේ විනාඩි කිහිපයක පුංචි නිදහස් හොරාව
ඔයාලගේ කාර්යබහුල මනසට පොඩි හරි සහනයක් එකතු කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ වගේම සංසුන් අලුත් දේවල් කතා කරන තවත් රසවත් වීඩියෝ එකකින් අපි ඊළඟට හමු වෙමු. මේ වීඩියෝ එකට ලයික් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. බයි.